පව් පොතක් ලියනවා. මං කරපු පව් මරණ මොහොතේ මතක් වෙන්නේ. එතකොට සයිඩ් එකේ කෙනෙක් ඉඳගෙන මේ ඔයා මේ මතකද ජරා වැඩ, ගොන් වැඩ, හොරකම්, තාත්තගේ සල්ලි උස්සපුවා මම මෙහෙම ඉස්සුවා, අරම ඉස්සුවා. මතකද? මතක් කරනවා. එතකොට ගාලේ යනවා. BS වලට හොඳම ගුරුවරයා 2027 නව පන්ති ආරම්භයි. ඔන්ලයින් මුළු ලංකාවටම. වැඩි විස්තර සඳහා අමතන්න 071 303 6 303. චරක ධනංජය BS වලට හොඳම ගුරුවරයා. ලෝකේ ඔයා කරන දේවල් දෙන්නෙක්ට හංගන්න බෑ. අම්මට තාත්තට ඉටි ගෙඩි. අම්මට තාත්තට හංගපු ඒවා කොච්චර තියෙද නේ ගෑල්ලමයි. ඔයා කරන දේවල් දෙන්නෙක්ට හංගන්න බෑ. එක හෘද සාක්ෂිය. ඔයා කරපු වැරදි එකක් නෑර මේකේ ලියලා තියෙනවා. ඔයා කරපු මජර වැඩ, ජරා වැඩ, ගොන් වැඩ, හොරකම්, ඔයා පොඩි කාලේ ඉඳලා කරපු හොරකම්, තාත්තගේ සල්ලි උස්සපුවා මම මෙහෙම ඉස්සුවා, අරම ඉස්සුවා, මම මෙහෙම මේ ජරා වැඩ කරා, මම මේ වගේ දේවල් කරා, මම මේ දේවල් කරා කියලා ලිස්ට් එක තියෙනවා. ඒකනේ ළමයි මරණ මොහොතේ මතක් වෙන්නේ. මරණ මොහොතේ මතක් වෙන්නේ ඒක. ඒකනේ ළමයි පින් පොතක් ලියන්නේ, පව් පොතක් ලියන්නේ නෑනේ. පව් පොතක් ලියනවා. මං කරපු පව්. පින් පොතක් ලියන්නේ ඇයි? ඒව මතක් වෙන්නේ නෑ. කරපු වැරදිමයිලු මතක් වෙන්නේ. එතකොට සයිඩ් එකේ කෙනෙක් ඉඳගෙන මේ ඔයා මේ මතකද චෛත්‍යයක් හැදුවා. මතකද මතක් කරනවා. එතකොට ගාලේ යනවා. මිනිසුන්ගේ හැටියේ ඒක තමයි ලෝක ධර්මතාවය. මැරෙන මොහොතේ පනාදින මොහොතේ මතක් වෙන්නේ කරපු පව්. ඒව තමයි මම මේ වගේ ජරා වැඩ කරා මෙහෙම කියනවා. මේ තැන්වල යනවා. මරුණාට පස්සේ සෝරි තමයි. එතකොට මතක් වෙන්නේ පව්. ඒකනේ පින් පොතක් අරගෙන වෙනම ලිස්ට් එකක් ලියලා මතක් කරන්නේ.